සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද කියලා දෙන්නේ ඔයාලට කොහොමද මේ ක්‍රොප් টොප් එක මහන්නේ කියලා. මේක හරිම ලේසි මහන්න, ලොකු රෙදි ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මේ විදිහට පිටිපස්ස පළුව අරගෙන ඉස්සරහින් ගැට ගහන්නයි. ඉස්සරහ එක මේ විදිහට පිටිපස්සෙන් ගැට ගහන්නයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි කොටස් දෙක තියෙන්නේ. අපි එක ලස්සනට මහන හැටි බලමු කොහොමද ඒක මහන්නේ කියලා. එහෙනම් එන්න මගෙත් එක්ක යන් අපි මහමු එක. ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ පපුවට මින්මයි උරහිසේ ඉඳලා ඉනට උස, ඒ කියන්නේ ඉන නැමෙන තැන තියෙන අන්න එතෙන්ට උසයි විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ තියෙන්නේ රෙද්ද දිග පැත්ත. රෙද්ද දිග පැත්ත. ඒතර මගේ අඟල් 16ක් උසයි මගේ උරහිසේ ඉඳලා ඉනට. එතකොට මම 16 වගේ දෙගුණයක් දිගට රෙදි කෑල්ල අරගෙන තියෙනවා. ඒ කියන්නේ එතකොට එන්නේ මගේ උස පැත්ත, මේ තියෙන මගේ උස පැත්ත මෙන්න මේක තමයි 16 වගේ දෙගුණයක් ගන්නෙ. එතකොට මේ මගේ රෙද්දේ දිග පැත්ත. එතකොට දිග පැත්ත ගන්නේ පපුවටට. ඔයගේ පපුවට ප්‍රමාණය බලලා ඒකට අඟල් 8ක් 9ක් වගේ එකතු කරන්න. ඊට පස්සේ ඒ ප්‍රමාණය ඔයාලට ඇති. එතකොට මේ රෙද්ද දෙකට නමපුවාම මේ තියෙන මගේ උස උරහිසේ ඉඳලා ඉන්නට උස, ඉන නැමෙන තැනට උස, ඒ වගේ දෙගුණයක් මම මෙහෙම උස අරගෙන තියෙනවා. මේ තියෙන්නේ නැම්ම එකට නැමිලා තියෙනවා. මේ තියෙන්නේ මගේ පපුවට ප්‍රමාණයට අඟල් 8ක් එකතු කරපු දිග. ඊට පස්සේ අපි කරන්නේ මේ රෙද්ද මෙහෙම දෙකට නමලා ඉවර වෙලා ඒක මෙහෙම අපි හතරට නමා ගන්නවා. ඒක මෙහෙම හතරට නමා ගන්නවා. එතකොට මේ දැන් ඔයාට මේ වගේ ක්‍රොප් টොප් එකක් මහන්න ගොඩක්ම සැහැල්ලු කඩාහැල්ලු රෙද්දක් හොඳයි. මේක මාෂා කියන මැටීරියල් එකේ රෙද්දක්. මේ වගේම ඔය ගොඩක් තියෙන තුනි වගේ රෙදි වලින් ලස්සනට මහන්න පුළුවන්. අර ඝනකම් හાર્ඩ් රෙද්දක් ගන්න එපා. ඊට පස්සේ මම කරන්නේ ඒ රෙද්ද මේ තියෙන උස නමලා ඒක දිග පැත්තෙන් මම මෙහෙම හතරට නමා ගන්නවා. හතරට නමාගෙන හරි පුංචි දෙයක් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ නමපුවාම එතනම කොන. එතකොට මේක දෙකට නමලා මේක හතරට නමලා තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේ තියෙන මගේ නැම්ම පැත්තවල් එතනින් නෙමෙයි මේ ඉනට එන කොටස් හතරෙන් මෙතනින් අඟල් එකහමාරක් වගේ ලකුණු කරලා ඊට පස්සේ උඩ ඉඳලා ඒ අඟල් එකහමාර මෙන්න මේ විදිහට මම අඳිනවා. මෙතන උඩ ඉඳලා මෙතනට අඟල් එකහමාරක් ඇතුළට ඇඳලා මම කරන්නේ ඒ කොටස් ටික කපලා ඉවත් කරනවා. ඒ කොටස් ටික කපලා ඉවත් කරාට පස්සේ දැන් මේ තියෙන අපිට මෙතන කෝණ එක තියෙනවා මේ නැමිච්ච රෙදි කොටස් හතරම එකතු වෙන තැන. එතන අපි සම්මත මිනිමම් විදිහට අඟල් 3ක් හෝ 3.5ක් ඔයාලට පුළුවන්. අපි අඟල් 3ක් ගමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් බෙල්ල ටිකක් මහත කෙනෙක් නම් ඔයාලට පුළුවන් 3.5ක් ගන්න. නැත්නම් සම්මත මිනිමම් අඟල් 3ක් විදිහට ගන්න. ඊළඟට මේක අඟල් 4.5ක් පල්ලෙහාට කරලා මෙන්න මේ වගේ ලස්සන කරහැඩයක් ඇඳ ගන්න. ඔයාලට මේ වගේ කර්ව් රූල් එක පාවිච්චි කරන්න පුළුවන්. කර්ව් එක තියලා මේ දෙක අතර මෙන්න මෙහෙම හැඩට ඇඳ ගන්න. හැඩට ඇඳගෙන අට පුළුවන් ඔයා දැන් ඇඳේ මේ ඉදිරිපස කර. මම හිතනවා පේනවා ඇති කියලා මේ ඇඳේ වාගේ ඉදිරිපස කර. ඊට පස්සේ ඔයාට පුළුවන් ඊට අඟල් 2ක් විතර උඩින් මෙන්න මේ විදිහට පිටිපස්සේ කර වාට මෙන්න මේ විදිහට ඇඳ ගන්න.
එතකොට ඉදිරිපස කර මෙහෙම පිටිපස කර මෙහෙම. ඊට පස්සේ අපි කරන්නේ ඉස්සෙල්ලාම පිටිපස්සේ කර මේ විදිහට කපලා ඉවත් කරනවා. ඉවත් කරලා ඊට පස්සේ ඒ අපි කරන්නේ මෙතන දැන් හම්බ වෙන කොටසට පොඩි කට් මාක් එකක් ගන්නවා. අපි එතනින් නමලා තමයි පිටිපස්ස කරන්නේ. ඊට පස්සේ මේ කට් මාක් දෙක මෙන්න මේ විදිහට එකතු කරලා බලන්න හරියට බැලන්ස් එකට එනවද කියලා. කට් මාක් දෙක එකතු කරලා ඔයාලට පුළුවන් වුණා මෙතනින් ඇල්පෙන් එකක් ගහ ගන්න. එහෙම නැත්නම් මේ විදිහට අල්ලගෙන මෙන්න මෙහෙම ඉදිරියට පස්ස කරලා එතන කට් මාක් එක ළඟට කපනවා. ඔයාලට බී කරක් අවශ්‍ය නම් ඔයාලට මේ විදිහට මේ රවුම් හැඩේ නැතුව බී හැඩයක් කපන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ බ්ලවුස් එක. ඊට පස්සේ මම කරන්නේ ඉස්සෙල්ලම මේ දෙපැත්ත මෙහෙම ඕලොක් කරගන්නවා. ඒ කියන්නේ අපි දැන් මේ ක්‍රොප් টොප් එකේ මේ පැත්ත තමයි අත එන්නේ. අපි අතක් මුකුත් අල්ලන්නෙත් නෑ, අත් කටක් මුකුත් නෑ. මේ විදිහට තමයි තියෙන්නේ. අපි දෙපැත්තම ඕලොක් කරනවා. ඊළඟට කරපේසිම කපමු. කොහොමද මේ කරපේසිම කපන්නේ කියලා බලමු. ඇත්තටම මගේ මේ ඉතුරු රෙදි කෑල්ලක් හින්දා මට මේ ඒ කියන්නේ මට ගොඩාක් පිරිමහලා තමයි කපන්න වෙන්නේ. එතකොට මම මේකට අල්ලන පටිය මේ තියෙන මගේ ඉන දැන් මම කපපු ක්‍රොප් টොප් එකේ මේ තියෙන මගේ ඉනට එන කොටස එක මම බඳින්න ඉනට මේ ක්‍රොස් වෙලා බඳින්න මට පටියක් කපා ගන්න ඕනේ. මම මේ පටිය කපා ගත්තා. මේ එක දැන් මේ තියෙන අපේ ඉස්සරහ පළුවනේ. අපේ ඉස්සරහ පළුවේ අපිට අවශ්‍ය වෙනවා මේ ඉස්සරහ පළුව ඉන දැන් වාගේ ඉන වට තියෙන්නේ. දැන් වාගේ ඉන වට 30ක් නම් 30 කියන්නේ ඉන වට වගේ ඉන වට කොටසකුයි ඉන වටෙන් භාගයක්. ඒ කියන්නේ අඟල් 45ක පටියක් අවශ්‍ය වෙනවා. එතකොට මම ඒක මට රෙදි නැති හින්දා මේක සාමාන්‍යයෙන් අඟල් දෙකකට විතර මේ පටිය කපා ගන්න මම කපාගෙන තියෙන්නේ. මට රෙදි නැති හින්දා මම 1.3 කාලක් වගේ තමයි මට පටිය තියෙන්නේ. මම එකත් මේ විදිහට මුට්ටු කරලා කෑලි විදිහට ගන්නෙ. එතකොට ඉස්සරහට අඟල් 45ක පටියකුයි පිටිපසට අඟල් 45ක පටියකුයි අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඉනවට 30ක් තියෙන කෙනෙක්. සාමාන්‍යයෙන් ඔයාලා මනින්න ඕනේ ඔයාලගේ ඉනවට බලලා ඒ වගේ අංක මේ ඉනවට ප්‍රමාණිකුයි ඒකෙන් භාග්‍ය ප්‍රමාණිකුයි අරගෙන එකතු කරලා තමයි මේ ඉස්සරහ පටිය හදන්නේ. පිටිපසටත් අන්න ඒ විදිහට මේ ප්‍රමාණය පටියක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ දැන් අපි බලමු කරපේසිම කපන්නේ කොහොමද කියලා. දැන් අපි මෙතන දැම්මනේ මේ කට් මාක් දෙකක් කර කපනකොට ඒ කට් මාක් දැන් අපිට එකවර මේ කර තියලා කපන්න බෑ. මොකද අපි කර හැඩේ මේ පිටිපස කර ටිකක් පොඩියට තමයි කැපුවේ. මේ ඉදිරිපස කර ටිකක් ගැඹුරට කැපුවා. ඒකින්ද අපි කරන්නේ ඉස්සෙල්ලම මෙහෙම කට් මාක් දෙක එක පිට එක තියාගන්න. ඔයාලට ලොකු රෙදි කෑල්ලක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ විදිහට කට් මාක් දෙක එක පිට එක තියාගෙන මෙන්න මේ හැඩයටම රෙද්ද තියලා ඒ විදිහටම මෙහෙම රෙද්ද දෙකට නමලා රෙදි කෑල්ලක් තියලා කරවට මෙහෙම කපන්න. එහෙම නැත්නම් ඔයාලට එහෙම රෙදි තිබ්බේ නැත්නම් ඉස්සෙල්ලම මේ තියෙන පිටිපස්ස පළුවේ කට් මාක් දෙක එක උඩ එක තියෙන්නේ. ඒක තියලා මෙන්න මේ විදිහට ඉදිරිපස පළුව ඇඳ ගන්න. ඇඳලා මැහුම් වාසි තියලා පිටිපස පළුව ඇඳගෙන මැහුම් මෙන්න මේ විදිහට මැහුම් වාසි තියලා කපන්න. කපල ඉවරලා ඉදිරිපස පළුවත් ඒ විදිහට බැඳලා කපලා මැහුම් වාසි දිගේ මහලා පේසිමේ මැහුම් වාසි වල මහල කියන්නේ පේසිම මහලා ඊට පස්සේ කරවටේට තියලා අල්ලන්න පුළුවන්. ඔයාලට මේ විදිහට රෙදි ඇති ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාලා කර එක විදිහට මෙහෙම තියන්න. මෙහෙම තියනකොට ඔයාලා බලන්න ඔයාලගේ මේ කොටස් දෙක ඒ කියන්නේ කෙලින් තියෙනවද කියලා ඉදිරිපස පළුවේ නැම්මයි පිටිපස පළුවේ නැම්මයි ඔයාගේ මේ කොටස් දෙක තියෙනවද කියලා හරියටම ඔයාගේ කට් මාක් දෙක එක උඩ එක එන්න ඕනේ. මම හිතනවා ඔයාලට පැහැදිලිව පේනවා ඇති කියලා. මේ මම ඇල්පෙනිති 3කින් රඳව ගත්තා මගේ
පිටිපස කරේ නැම්මයි ඉදිරිපස කරේ නැම්මයි හරියටම මේ මම පේසිම කපන එකේ නැම්මට සමානව තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේ විදිහට ඇඳ ගන්නවා. අඳින්නත් අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් අවශ්‍ය නම් මේ විදිහට ඇඳලා කපන්න. එහෙම නැත්නම් මම මේ රෙත් මේක තියෙනකොටම මේ විදිහට කපා ගන්න. ඔයාලට මේක හරියටම ගන්න පුළුවන්. ඇල්පෙනිති වලින් බඳව ගත්තාම මොකද මේ මාෂ රෙද්ද චුට්ටක් එහෙට මෙහෙට යනවා. එතකොට අපිට මේ ඇද වෙන්න පුළුවන්. ඊට පස්සේ මම ඇල්පෙනිති ටික අයින් කරනවා. අයින් කරලා මගේ බ්ලවුස් කොටස අයින් කරාම ඊට පස්සේ මෙතන පේසිම මෙතන මේ විදිහට රවුමට පේසිම කපා ගන්නවා. දැන් බලන්න. දැන් අපිට මේකේ අපි ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි එක සමානව නෙමෙයි කැපුවේ. ඒකෙන් අපි පිටිපස පළුව අඳුර ගන්න මෙතනට බෑග් කියලා B එක දාන්න. එතකොට අපිට පුළුවන් ඒ දන්න එක බෑග් එක කියලා. ඊට පස්සේ අපි තව දෙයක් කරන්න ඕනේ. අපේ තියෙන මේ කට් මාක් එක ඒක මුලදිම කරන්න කට් මාක් එක මෙතන ලකුණු කරගන්න. එතකොට අපිට රෙද්ද එහෙට මෙහෙට වෙන්නේ නැතුව හරියටම මේ අඳුර ගන්න පුළුවන්. මෙතනට තමයි පිටිපස මේ කර එන්නේ කියලා උරහිස. මෙතන අපි ඒකේ කට් මාක් එක දැම්මා. අපි පිටිපස පළුව. එතකොට අපි දන්නවා දැන් මේක මෙහෙම තියෙනකොට අපිට හොයාගන්න බැහැනේ. අපි B එක දාපු හින්දා අපි දන්නවා මේ තියෙන්නේ පිටිපස මේ පේසිමේ පළුව කියලා. හරි එහෙනම් අපි බලමු දැන් කොහොමද මහන්නේ කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේ දෙපැත්ත ඕල් ඔෆ් කරගෙන එන්නම්. මේ විදිහට දෙපැත්ත ඕල් ඔෆ් කරගෙන ඇවිල්ලා ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලට පෙන්නනවා මම මේ වගේ දෙපැත්ත ඕල් ඔෆ් කරලා ඒක නමල ගහගත්තා. දැන් මට තියෙන්නේ කර අල්ල ගන්න. කර මේ තියෙන්නේ මගේ කර පේසි මල්ල ගන්න. ඉතින් මම මේ විදිහට කරේ පිටිපස්සේට මම ලකුණක් මාක් එකක් දැම්මා. මම දැන් කරන්නේ හොඳ පිට කියලා මේ තියෙන මේ කොටස තමයි මගේ කරේ පිටිපස්ස. මේ තියෙන්නේ ඉදිරිපස්ස. බෑක් එක මම මේ විදිහට කට් මාක් දාපු දැන් දෙක මේ විදිහට තියලා ඇල්පෙනිති හදව ගන්න. මේ විදිහට ඇල්පෙනිති වලින් අඳුරගෙන මම කරන්නේ වට මහනට වට මහලා බලමු අපි කොහොමද කරපේසි ටික ඉවර කරගන්නේ කියලා. දැන් මේ විදිහට මම කරලා ඊළඟට මේ විදිහට කට් මාක් දාලා මේ විදිහට ඇතුළට නමලා මෙහෙම ගහලා ඊට පස්සේ මෙහෙම තියලා කරවටේ ලස්සනට අයන් කරන්න ඕනේ. තාම මම මේ වටේම ඕල් ඔෆ් කරගන්නවා. ඊට පස්සේ බලමු අපි මේ ඉනේ පටිය අල්ලන්නේ කොහොමද කියලා. පටිය අල්ලුවට පස්සේ අපේ බ්ලවුස් එක ඉවරයි. ඊළඟට අපි කරන්නේ මේ විදිහට ඉන දෙකට නමලා එක පළුවක
ඒකේ මැද හොයාගෙන පොඩි කට් මාක් එකක් දාලා අපි මේ ඉනේ ඉන වට වගේ එකහමාරක්, ඒ කියන්නේ ඉන 30ක් නම් එකහමාරක් කියන්නේ අඟල් 15ක් නේ. ඉනේ භාගයේ 15යි. එතකොට අඟල් 45ක ඒ ගත්ත පටිය, ඒ කියන්නේ ඔයාලගේ ඉන මට වගේ එකහමාරක් ඕනේ එක පළුවකට අල්ලන්න. ඒකෙත් හරි මැද අපි මේ විදිහට හොයාගන්නවා. එතනටත් ඒකල මේ විදිහට කට් මාක් එකක් දාගෙන මේක දෙපැත්තටම කට් මාක් එකක් දාගෙන අපි ඒක හරියට මෙතන තියලා පොඩ්ඩක් බලනවා අපිට කොච්චර දුර අවශ්‍යද කියලා මහන්න. මට මේ මම උට්ටි කරලා ගත්තේ මට රෙදි නැති හින්දා පටිය. ඒ තරම් දිගට කපන්න. ඒකල අපිට මෙතනට අපි මෙතන මේ ඉවර වෙන තැන පොඩි මේ විදිහට කට් මාක් එකක් දාගන්නවා. ඒකල මේ පැත්තත් මේ විදිහට බල් ඉවර වෙනවා. මේ රෙද්ද ඉවර වෙන තැන කට් මාක් එකක් දාගන්නවා. අපි එහෙම කට් මාක් එකක් දාගන්නේ අපි රෙද් මේ ක්‍රොස් කරලා මේක ගැට ගන්නවනේ. ගැට ගන්නකොට අපි මේ ටික ඉස්සෙල්ලාම මෙහෙම දෙකට නමලා ඒ කට් මාක් එක ආපු තැන මේ පටිය මේ විදිහට මහලා ඒක හොඳ පිට හරව ගන්නවා. මම ඔයගලන්ට පෙන්නන්න මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒ පටිය මෙහෙම දෙකට නමලා ඉවර වෙලා අපි මෙතන මේ ඉවර වෙන තැන කට් මාක් එක දාගත්තා. එතනට මෙතන තියෙන්නේ එතනට මෙහෙම නමලා දෙකට නමලා මහනවා. කන පිට පැත්තෙන් තමයි ඒක මහන්නේ. ඒකල අපි ඒක හොඳ පිට හරව ගන්නවා. මේ පැත්තයි එහා පැත්තේ කට් මාක් එක දාපු පැත්තත් ඒ විදිහටම කරනවා. මේ තියෙන්නේ මම මේ දෙකම දෙපැත්ත මේ විදිහට මහගත්තා. එතකොට මෙතන මම මැද හොයලා ඒ ගහපු ඉදි කට්ටේ විදිහටම තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේ තවන එකේ මේ මැදට දාලා ඒක හොඳ පිට හරව ගන්නවා. එතකොට මෙන්න මේ වගේ කොටසක් තමයි එන්නේ. මම දෙපැත්ත මේ විදිහට හරවගත්තට පස්සේ ඊට පස්සේ අපේ මේ කොටස මෙහිලා නැහැ. දැන් අපි අර මැද ඉඳලා රෙද් ඉවර වෙන තැනට මාක් කරපු තැන මෙහිලා නැහැ. අපිට පුළුවන් මට ඒක ඉස්සෙල්ලා කරන්න අමතකුණා. ඒ අපි දැන් මහරි ඉවර වෙච්ච තැනින් පොඩි මේ විදිහට කට් මාක් එකක් දාලා මෙන්න මෙහෙම කට් මාක් එකක් දාලා ඒ කොටස මෙන්න මෙහෙම අරගෙන අපි පුළුවන් රෙද්දේ මේ රෙද්දේ මෙහෙම තියන්න. මෙහෙම තියලා මම කරන්නේ පටිය මහගෙන යනවා. එතකොට පටිය මෙහෙම එන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් එක පළුවක් පටිය මෙහෙම රෙද්දේ තියලා මහලා ඒක මෙහෙම හරවලා ඉතුරු ටික මෙන්න මෙහෙම උඩින් තියලා නමලා මහන්න. එතකොටත් ඒ පටිය මෙන්න මේ විදිහට රෙද්දට එනවා. එනකොට මම කරන්නේ මම එහෙම කැමති නැහැ. මම කරන්නේ මේ පැත්තේ මේ පළු දෙකම අල්ලලා මෙතනට තියලා මහලා ඊට පස්සේ මෙතන ඕලොක් කරනවා. ඊට පස්සේ මම පෙන්නනවා ඔයාලට කොහොමද මේ පටිය තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා. ඉතින් මම දැන් මේක ඉවර කරගෙන කියනවා. මේ තියෙන කරපේසි මාල්ලලා ඒක නමලා අහලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක එහාට මෙහාට යන්න නැති වෙන්න ඉදි කට් එකකින් පොඩි ටැග් ටිකක් දාන්න. එහෙම නැත්නම් ඩබල් ටේප් එකක් අරගෙන ඒක තියලා මේක මෙහෙම අලව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පටිය මේ තියෙන්නේ මම මහලා ඕලොක් කරපු එක. ඔයාලට ඒක මම මෙතන මහලා මේ විදිහට ඕලොක් කරලා තියෙනවා. ඊට පස්සේ මම උඩින් මෙහෙම ගහනවා. ඉතින් මට රෙදි මදි හින්දා තමයි මම මෙච්චර පොඩි පටියක් ගත්තේ.
එහෙම නැත්නම් ඔයාලට රෙදි තියෙනවා නම් අඟල් දෙකක 2.5ක විතර පටියක් කරගෙන ඒක දෙකට නම්ලා මේ විදිහට අල්ලන්න. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට හොඳට තේරෙන්න ඇති කියලා. අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. මම ගිහිල්ලා එන්නම්. මම සර්ණමාලි.